ඉතින් ඔයාලා ඒ දැක්කා වගේ AI ඇඩ් වීඩියෝස් කොහොමද හදාගන්නේ කියලා අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මේ වගේ AI ඇඩ් වීඩියෝස් වලට 100% ෆ්‍රී හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න මම කියලා දෙනවා A to Z මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් මේ විදිහට AI ඇඩ්වර්ටයිස්මන්ට් හදලා ඔයගොල්ලන්ට පුළුවන් Fiverr එකේ ඒ වගේම Upwork එකේ ඒ වගේම ඔයාලට ලංකාවේ බිස්නස් වලටත් මේ වගේ AI ඇඩ්වර්ටයිස්මන්ට් හදලා මුදල් උපයන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක බලලා මේක වැඩේ පටන් ගන්න. ඉතින් මම කියලා දෙනවා මේ වීඩියෝ එකේදී මේ වැඩේ කොහොමද හරියටම කරන්න කියලා. ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මේ වගේ e-money videos වලට දිගටම බලන්න පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයගලන්ට පෙන්නන්නම් මේ වගේ AI ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා ඔයාලට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ විදිහට Fiverr එකට යනවා. ඉතින් Fiverr එකට ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන් මේ විදිහට AI ඇඩ්වර්ටයිස්මන්ට් කියලා සර්ච් කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්න හැමෝම AI ඇඩ්වර්ටයිස්මන්ට් හදනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර මුදලක් ගන්නවද එක AI ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පළවෙනියට ඉන්න එක්කෙනා විතරක් ගන්නවා $550. ඉතින් ඔයගොල්ලන්ට මේකේ පහළට යද්දි බලා ගන්න පුළුවන් තව $85 40 50 මේ වගේ ගාණක් ගන්නවා එක AI ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න. ඉතින් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති මේ වගේ AI ඇඩ්වර්ටයිස්මන්ට් හදලා කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් කරන විදිය මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරි දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ පේන හෙඩ්සෙට් එකට මම AI ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එකක් දැන් ඔයගොල්ලන්ට හදලා පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයාලට AI ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එක හදා ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ඒ ප්‍රොඩක්ට් එකේ ෆොටෝස් ටිකක් ගහගන්න. ෆොටෝස් ටිකක් ගහලා ඒ ෆොටෝස් ටික එන්හෑන්ස් කරලා මෙන්න මේ විදිහට ඔයා ඒ ෆොටෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ පේන විදිහට ෆොටෝස් ටික හදාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ඉතින් ඒ විදිහට ෆොටෝස් ටික මුලින්ම හදාගන්න. හදාගත්තට පස්සේ ඔයා සුපුරුදු පරිදි මේ විදිහට ChatGPT එකට එන්න. ChatGPT එකට ඇවිල්ලා ඔයා හදාගත්ත ෆොටෝස් ටික මෙතනදී අප්ලෝඩ් කරගන්න ChatGPT එකට. ඉතින් මේ විදිහට ෆොටෝ එක ChatGPT එකට අප්ලෝඩ් කරාට පස්සේ ඔයා මෙන්න මෙතන මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඉතින් ඔයාලට මෙතනදී කැමති ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අයිඩියා එකක් නැත්නම් ඔයාලට පුළුවන් මම මේ දීපු ප්‍රොම්ප්ට් එක දෙන්න. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක මේ වීඩියෝ එකට පල්ලෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේ ප්‍රොම්ප්ට් එකේ මම කියලා තියෙන්නේ මට Facebook එකටයි Instagram එකටයි ගැලපෙන විදිහට AI ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එකක් හදාගන්න ඕනේ මෙන්න මේ හෙඩ්සෙට් දෙකට හෙඩ්සෙට් එකට. ඉතින් ඔයා මේ ප්‍රොම්ප්ට් එක යූස් කරනවා නම් මෙන්න මේ හෙඩ්සෙට් කියන එක අයින් කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නේම් එක දාන්න. ඉතින් නේම් එක දාලා ඔයා මේ ප්‍රොම්ප්ට් එක දෙන්න. ඊට පස්සේ මම කියලා තියෙනවා ඒකට මට වීඩියෝස් 5ක් ජෙනරේට් කරගන්න ඕනේ. ඒකට අදාළ ප්‍රොම්ප්ට් මේ විදිහට දෙන්න කියලා. ඉතින් ඔයාලට මෙතනදී වීඩියෝස් 5ක් නෙමෙයි ඔයාලට ඕන තරම් වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. වීඩියෝස් 10 20. ඉතින් ඔයාලට ඕන වීඩියෝස් ප්‍රමාණය ඔයා මෙතනදී ටයිප් කරන්න. ඉතින් මම මේ විදිහට දැනට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන ඉඳලා වීඩියෝස් 5ක් දෙන්න කියලා තමයි මෙතනදී මේ ප්‍රොම්ප්ට් එකේ කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රොම්ප්ට් එක දීලා ඔයාලට පුළුවන් මේ ප්‍රොම්ප්ට් එක සබ්මිට් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වීඩියෝස් ටික හදා ගන්න ප්‍රොම්ප්ට් ටික ChatGPT එක මේ විදිහට ලියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් වීඩියෝ ටික හදා ගන්න ප්‍රොම්ප්ට් එක ලියා ගන්න. ඉතින් ඔයාලට AI ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එක මොන වගේද ඕනේ කියලා මේ විදිහට සරලව ChatGPT එකට කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට කියලා ඔයාලට අවශ්‍ය විදිහට වීඩියෝස් ටික හදා ගන්න ප්‍රොම්ප්ට් ටික මේ විදිහට ChatGPT එකෙන් ජෙනරේට් කරලා ගන්න පුළුවන්. හරි දැන් අපිට තියෙන්නේ වීඩියෝස් ටික හදාගන්න. ඉතින් වීඩියෝස් ටික හදාගන්න මම යූස් කරන්නේ Grok කියන මෙන්න මේ AI tool එක. ඉතින් මේකෙදි ඔයාලට free AI වීඩියෝස් හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට Grok එකට එන්න. ආවට පස්සේ ඔයා මෙන්න මෙතන image කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතනදී ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ ඔයා හදාගත්ත product images ටික ඔයා මෙතනදී අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම දැනටමත් මේ විදිහට මගේ headset එකේ image එක මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී එක ඉමේජ් එකක් හරි ඉමේජස් කීපයක් හරි අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට ඉමේජස් ටික අප්ලෝඩ් කරලා ඔයා ඊට පස්සේ යන්න ඕනේ ChatGPT එකට ගිහිල්ලා ඔයා මේ විදිහට පළවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. මේ විදිහට කොපි කරන් ඇවිල්ලා Grok එකට ඇවිල්ලා මෙන්න මෙතන පේස්ට් කරගන්න. ඉතින් මේ විදිහට පේස්ට් කළා ඔයාලට පුළුවන් මෙන්න මෙතන සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඒක ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන AI වීඩියෝ එකක් අපිට ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ අනිත් වීඩියෝස් පහත් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ආයෙත් මේ විදිහට ChatGPT එකට යන්න. ChatGPT එකට ගිහිල්ලා දෙවෙනි ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්න.
මේ විදිහට දෙවෙනි prompt එක copy කරලා මෙන්න මෙතන ඇවිල්ලා මෙන්න මේක clear කරගන්න. මේ විදිහට clear කරලා දෙවෙනි prompt එක මේ විදිහට paste කරලා මෙන්න මෙතන submit කියන එක click කරන්න. click කරාට පස්සේ දෙවෙනි වීඩියෝ එක මේ විදිහට generate වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනිට generate වෙලා ආපු වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ videos පහම generate කරගන්න එක. ඉතින් මම videos පහම ඔයගොල්ලන්ට generate කරලා පෙන්නන්නම් දැන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ විදිහට videos පහම generate කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ විදිහට videos පහම generate කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ මේ විදිහට videos generate කරගද්දී ඔයාලට set නැති වීඩියෝ එකක් මෙන්න මේ විදිහට generate වෙලා ආවොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ආයේ වෙනස් කරලා ආයෙත් අලුත් වීඩියෝ එකක් generate කරගන්න. ඉතින් මට හිතෙනවා මේ වීඩියෝ එක set නෑ කියලා. ඉතින් ඒකින්ද මම මේ විදිහට මේ prompt එක වෙනස් කරගන්නවා. මෙන්න මෙතන වෙනස් price එකක් මේ විදිහට දාලා මේ විදිහට prompt එක වෙනස් කරලා මම ආයෙත් මෙන්න මෙතන submit කියන එක click කරලා වෙනස් වීඩියෝ එකක් මේ විදිහට generate කරගන්නවා. ඉතින් ඔයාලත් පුළුවන් ඔයාලත් set නෑ කියලා හිතන videos generate වෙලා આવොත් එimhe ඔයාලත් පුළුවන් prompt එක වෙනස් කරලා ආයෙත් අලුත් වීඩියෝ එකක් මේ විදිහට generate කරගන්න. හරි ඔයා මේ විදිහට videos ටික generate කරාට පස්සේ ඔයා generate කරගත්ත videos ටික ඔයාලට පුළුවන් මේ විදිහට download කියන එක click කරලා ඔයා generate කරගත්ත හැම වීඩියෝ එකක්ම download කරගන්න. download කරලා දැන් අපිට තියෙන්නේ මේ හැම වීඩියෝ එකක්ම එකට එකතු කරලා තනි වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ඒකට අපිට use කරන්න පුළුවන් CapCut එක. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම download කරලා ඔයා CapCut එකට දාගන්න. ඉතින් මේ විදිහට download කරගත්ත videos ටික ඔයා CapCut එකට මේ විදිහට දාගන්න. දාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මේ videos පිළිවෙලට මේ විදිහට හදාගන්න. ඉතින් මේ විදිහට මම මේකට පොඩි edit එකකුත් මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට transaction add කරලා ඒ වගේම background music එකක් මම මේ විදිහට add කරගෙන මේක හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් මේ විදිහට edit කරගෙන මේක හදාගන්න. ඉතින් මේ විදිහට ඔයා වීඩියෝ එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ උඩ export කියන එක click කරලා ඔයාගේ PC එකට මේ හදාගත්ත වීඩියෝ එක export කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි AI advertisement videos 100% free හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියලා දුන්නා මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම කරන විදිය ඔයගොල්ලන්ට පෙන්නවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ක්‍රියේටිව් විදියට හිතලා advertisement videos හදන්න. ඉතින් මම කිව්වා වගේ ඔයගොල්ලන්ට පුළුවන් Fiverr එකේ Upwork එකේ එහෙම නැත්නම් ලංකාවේ business වලටත් මේ වගේ AI advertisement හදලා ඔයාලට මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන මොකක් හරි ඔයගොල්ලන්ට තේරුණ දෙයක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන් මේවට රිප්ලයි කරනවා. ඒ වගේම ඔයා මේ දක්වා වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් ඊමණි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.